ක්‍රීඩා පිටිය තුල ආනසක පතුරවල අරුණ පරාජයට පත් කරගෙන අපි අවසන් මාතරණයට යනවා. එහෙමනම් ඊළඟ පන්දු පාර ලකුණක් තිබෙනවා දාවකේ ගත්තම. වේගවත්ම මෙන්න දක්ෂ පන්දු රැකීමක් ක්‍රීඩා පිටිය තුල මම දකිනවා. දක්ෂ පන්දු රැකීමක් මම හිතන්නේ නිදල්ලේ පන්දුව වැටෙන්න ඕන මෙන්න තිබෙද්දි මම හිතන්නේ හරියටම අර පන්දු රකින්න මම හිතන්නේ තාමත් වේගෙන් තිබෙවිත් මැද ප්‍රදේශය තුල ඉතාමත් සාර්ථක උඩගුවන්ගත පන්දුවක් රකින්න ආකාරය මම දකිනවා. ඉතාමත් දක්ෂ පන්දු රැකීමක් අපහසු උඩගුවන්ගත පන්දුවක්. මේ උඩගුවන්ගත පන්දුව ඊටමත් නිරගගෙන පන්දුවර තවත් 14ක් ජයමාලි සතු වෙනවා. මම හිතන්නේ පන්දුවට පාර දීමට 11 වෙනි පන්දුව නිමාවට පත් වෙලා තිබෙන්නේ. මම හිතන්නේ 11 වෙනි පන්දුව නිමාවට පත් වෙලා තිබෙන්නේ බිටෝ ක්‍රීඩා පිටිය තුල සූදානම් වෙනවා. මීලක පන්දු පාර දියත් කිරීමට රුවන් බිටෝ අද තමාගේ නිරාදුමවත් අරන් ඇවිල්ලා නැහැ. මම හිතන්නේ කණ්ඩායමට අද නියෝජනය කරන්න මේ මෙයා ආවේ මෙයාගේ අසනීපකාරී තත්ත්වය නිසා. අද මම හිතන්නේ යෝන් පිටකරුවන්ට ඉඩකඩ ලබා දෙමින් මම හිතන්නේ මෙයා මදක් පසුපසට වෙලා සිටියා. මේ අවසන් මහා තරගය තුල ජයමාලියට යමක් කළ යුතුයි කියන එක බිටෝ මෙන්න ක්‍රීඩා පිටිය 12 වෙනි පන්දුව නුවන් මීලක පන්දු පාර තන තිල්ල දිග මත පෙඩ පන්දු ගමන් කරනවා. සහායදාවක රසාංග මෙන්න ලකුණයි රසාංග කියන්නේ මෙයා සාර්ථක දාවකෙක්. මෙයා සාර්ථක දාවකෙක්. මේ රසාංග කියන්නේ ලේසි පාසු දාවකෙක් නෙමෙයි. ජයමාලි සතුව සිටින මෙයා තරඟමාලා රාශියක එල්ලේ සූර්යා වෙනවා. ඒ වගේම නාමල් කුරේරා සංවිධානය කරපු කණ්ඩායම් 16 තරඟමාලාව අපි දිවා රාත්‍රී තරඟයේ ජයමාලිය මුදලින් ලක්ෂ 2ක් හිමි කරගත්තී. එදා සූර්තාවය දිනාගඩිත් හේන් මුල ජයමාලිය මෙයා තමයි එල්ලේ සූර්යා බඩ පරිවර්තනය වෙන්නේ. සහනගම ගැමුණු ක්‍රීඩා පිටිය තුල මේ මෑතව කවානුව තුල නිමා වෙච්ච තරඟය එහෙමනම් දිවා රාත්‍රී තරඟය තුල මෙයා තමයි එල්ලේ සූර්යා හොඳම දාවකයා. මෙයා තමයි නම කුරේරා තරඟමාලාව තුල මෙයා තමයි ප්‍රබල දක්ෂයා. ඒ තමයි ලහිරු රසාංග මේ වටේ නිමා කරන්නේ. මම හිතන්නේ ඊටමත් වේගවත් දාවකෙක් ජයමාලි සතු වෙන. එහෙමනම් ක්‍රීඩා පිටිය තුල 12 වෙනි පන්දුව නිමාවට පත් වෙද්දී බිටෝ දෙවෙනි ලකුණ එකතු කරගන්නවා. කණ්ඩායමට ඊටමත් සාර්ථක ලකුණක් බාට ලහිරු රසාංග සමග එකතු වෙලා මේ ක්‍රීඩා පිටිය තුල මේ ලකුණ ලබා ගන්නවා. එහෙමනම් සූදානම් නැත්වික දර්ශන් ක්‍රීඩා පිටිය තුල කෙටි පන්දු පාරක් නැත්වික පන්දුව ගිලියනවා. මතන්නේ කසුම් මදුරංගා පුහාමි තුන්වෙනි කඩුමට කසුම් මදුරංගා පුහාමි තුන්වෙනි කඩුමට සීමා වෙනවා. නිමාව දකින්නවා 13 වෙනි පන්දුවේ නිමාව අපි දකින්න ක්‍රීඩා පිටිය තුල. එහෙමනම් 13 වෙනි පන්දුවේ නිමාව අපි දකින්නවා ක්‍රීඩා පිටිය තුල. එහෙමනම් තවත් හරියටම පන්දුවාර 12ක් තිබෙනවා ක්‍රීඩා පිටිය තුල. නුවන් පන්දුවාර 12ක් ජයමාලි සතු වෙනවා. මේ පන්දුවාර 12 තුල ලබා ගන්න ලකුණු අපිට තීරණාත්මක ලකුණු බවට පත් වෙනවා. මන්ද අදවල් පොළොසයිරෝ ඔවුන්ගේ මහගතර ක්‍රීඩා පිටිය තුල ඔවුන් සිටින්නේ අද ඔවුන්ගේ පුහුණුවීම් කටයුතු කරන නිජ භූමිය තුල තමයි ඔවුන් අවසන් මහා තරගයට සුසුකම් ලබා ගන්න තිබෙන්නේ මේ ක්‍රීඩා පිටිය තුල. එහෙමනම් මේ සදාභාගය තුල එහෙමනම් ඔවුන් දන්නවා මේ ක්‍රීඩා පිටිය තුල කොහෙන්ද පන්දු ගමන් කරන්නේ, කොහෙන්ද ගහන්නේ, කොතනින්ද පන්දු යන්නේ කියන එක. එහෙමනම් අපි මේ පන්දුවාර 12 තුල අපි ලකුණු ලබා ගන්නටයි අවස්ථාව උදා වෙලා තිබෙන්නේ. එහෙමනම් බිටෝ සූදානම් වෙනවා 13 වෙනි පන්දුවට මුහුණ දීමට. නුවන් බිටෝ සූදානම්. මෙලබන රෝහන් කුමාරගේ පන්දුව නුවන් බිටෝ මිලක පන්දු පාර උඩගුවෙන් ගත වෙනවා. දාවක මම හිතන්නේ පන්දු නිශ්චයාකාරව රකින්නවා. නුවන් බිටෝගේ මේ පිට වැටීම 13 වෙනි පන්දුව තුල 13 වෙනි පන්දුව තුල නුවන් බිටෝගේ පිට වැටීම ඉස්රි වෙලා තිබෙන ක්‍රීඩා පිටිය තුල 14 වෙනි පන්දුව තුල නුවන් බිටෝගේ පිට වැටීමයි දැන් සිදු වෙලා තිබෙන්නේ. නුවන් බිටෝ වටිනා කියන ලකුණු දෙකක් ලබාගෙන කණ්ඩායමට තමාගේ වටිනා කියන එනමයි තමත් හොඳින් ගොඩනගුවා. ක්‍රීඩා පිටිය තුල පන්දුවාර 14ක් දැන් නිමාවට පත් වෙලා තිබෙනවා. තවත් හරියටම පන්දුවාර 11ක් ජයමාලි සතු වෙනවා. මේ පන්දුවාර 11 තුල අපි දැන් ලබා ගන්න ලකුණු තීරණාත්මක ලකුණු බවට පත් වෙනවා. මේ ක්‍රීඩා පිටිය තුල මේ සඳහා භාගය තුල මම හිතන්නේ නිසල්මනේ ගමන් කරන ක්‍රීඩා පිටිය තුල මේ සදාභාගය තුල අපි ලබා ගන්න ලකුණු තීරණාත්මක ලකුණු බවට පත් වෙනවා. පන්දුවාර 25යි ක්‍රීඩා පිටිය තුල. එහෙමනම්
සූදානම් වෙනවා. නෙත්මික දර්ශන් වඩකවැඩ කඳවාගෙන එනවා. 15 වෙනි පන්දුවේ මුහුණ දීමට නෙත්මික දර්ශන් සූදානම්. නෙත්මික ක්‍රීඩා පිටිය තුල ලකුණු ලබන්නට ඕන. බිටෝව කඳවාගෙන අවිත් වෙන ලකුණු පන්දු පිරිනැමීමට වෙන සාර්ථක පන්දුව මත බලන පන්දුව ගමන් කරද්දී දාවකවැගෙන ලකුණයි කිසිදු සමාවක් නැහැ. මම දකින්නවා තවත් වේගවත් දාවකෙක් ජයමාලික් කණ්ඩායම සතු වෙනද තවත් වේගවත් දාවන පාතය තුල මේ ලකුණ ලබා ගන්නවා. මම දකින්න ඊටමත් වේගෙන් තමයි පටන් ගන්න ගෙම්ම අවසන් කරන්නෙත් මම හිතන්නේ ඒකම පිම්මෙන් නිමා කරනවා. ඊටමත් වේගෙන්ම ගමන් කරන ආකාරය මම දැක්කා. එහෙමනම් නිමව දකින්නවා 15 වෙනි පන්දුව තුල ඒ ලකුණ ලබා ගනිද්දී ජයමාලිය තවත් අපිට ලකුණු පන්දු 10ක් ඉදිරි වෙලා තිබෙනවා ලකුණු ලබන්නට. බලමු ක්‍රීඩා පිටිය තුල ජය පරාජය කෙසේ වෙතත් සඩන්කාමී එල්ලේ පිල් දෙකක් තමයි තරඟ වදින්නේ. අද දිනය තුල ලැන්ඩි අමරසිංහ ක්‍රීඩා පිටිය තුල ශ්‍රී ජයසිංහ පළවන ගුණානුස්මරණ තරඟමාලාවේ අවසන් මහා තරඟය තුල ඔබ පරඳී සිටින මේ ක්‍රීඩා පිටිය තුල එහෙමනම් බලමු ක්‍රීඩා පිටිය තුල මීළඟ පිටිකරුවාව කැඳවාගෙන විත් තිබෙනවා. මෙයා තමයි ජයමාලියේ තරඟ වෙනස් කරනවා නම් ඒකම පුද්ගලයා අශෝක් ප්‍රනාන්දු. මිලක පන්දු පාර කෙටි පන්දු පාර ක්‍රීඩා පිටිය තුල පන්දු මයිතන්නේ දඟ කැවි ලකුණයි ක්‍රීඩා පිටිය තුල වෙන්න මේ දුහලාගෙන ආපු ලකුණු තමා මේව මම හිතන්නේ තාමත් වේගෙන් දුහලාගෙන ආපු ලකුණු තමා. මේ ලකුණ ලබා ගන්න මම හිතන්නේ අශෝක් ප්‍රනාන්දුගේ පිටෙන් තමයි මේ ලකුණ ලබා ගන්නේ. මේ 16 වෙනි පන්දුව තුල මේ ලකුණ එකතු කරගනි ජයමාලිය. එහෙමනම් තවත් ලකුණු කීපයකට අපි යමු. පන්දුවර 9 සතු වෙනවා. මේ පන්දුවර 9 තුල අපි හොඳ ලකුණු සංඛ්‍යාව ලබමු. ජය පරාජය කෙසේ වෙතත් තියුණු තරගයක් අපි ලබා දෙමු. ආදරණීය නරඹන්නන්ට ඉතාමත් හොඳ තරගයක් අපි ලබා දෙමු. ජය පරාජය කෙසේ වෙතත් මේ එල්ලේ ක්‍රීඩාව නරඹන්න අවිල්ලා තිබෙන ප්‍රේක්ෂකයින්ට හොඳ තරගයක් අපි ලබා දෙමු. මන්ද වල්පල සොයුරෝ ඔවුන් අවසන් මහා තරගය තුල සිටිනුන්ගේ මහගෙදර ක්‍රීඩා පිටිය තුල කියන එකත් අමතක නොවන්නට ඕන. එහෙමනම් නෙත්මික තරුෂන්ව කැඳවාගෙන එනවා. මීළඟ පන්දුව බැට් ලැබෙනවා. මීළඟ පන්දු පාර හදයි තාලා තිල්ලා දිගේ මුහුණත් කලාපේ හිස්සලකින් පන්දුව නිදල්ලේ ගමන් කරනවා පන්දුව රකින්නට කිසිම ක්‍රීඩකයෙක් රඳවාගෙන නැහැ. මේ ස්ථානය තුල තවත් ලකුණක් එකතු වෙනවා ජයමාලියට. එහෙමනම් තවත් ලකුණක් එකතු වෙනවා නෙත්මික තරුෂන්ගේ පිටෙන් තමයි ඒ ලකුණ එකතු වෙන්නේ ජයමාලියට. එහෙමනම් ක්‍රීඩා පිටිය තුල මම හිතන්නේ ඊටමත් හොඳ තරගයක් වේවි කියන එක මම විශ්වාස කරනවා. දැන් ජයමාලිය පන්දුව 8ක් තිබෙනවා. ජයමාලියට තවත් හරියට පන්දුව 8ක් තිබෙනවා. අශෝක් ප්‍රනාන්දු ජයමාලි කණ්ඩායම සිටින මේ සඩන්කාමියල්ලේ පිටිකරුවා ජයමාලිය වටුනේ කොතනද? එතනින් ගොඩ ගන්න මෙයා තමයි දා කුරුස්වත්ත මහජන ක්‍රීඩා පිටිය තුල අපි පන්දුවර 6කට ලකුණු 6ක් ගහන්නේ. මෙයාටමයි ටිකටම දෙන්නේ පන්දුවර 6ම. මේ පන්දුවර 6ට මෙයා 6ක් කුරුස්වත්ත මහජනෙන් එළියට ගහනවා. අශෝක් ප්‍රනාන්දු ඒ තරගය අපි උදම්මිට පරාජයටපත් කරගෙන එනවත් ඒ තරගමාලාවේ ඉදිරියට. එහෙමනම් අශෝක් ප්‍රනාන්දු අද දිනේ තුල පන්දුවර 8ක් තිබෙනවා. මෙන්න පිටෝගෙන් ලැබෙන මිලක පන්දුව පාර හොඳයි. සාර්ථක පන්දු පාර හොඳයි. ලකුණයි කරන්නට දෙන්නේ. මෙන්න අශෝක් ප්‍රනාන්දු ක්‍රියාත්මක වෙනවා ක්‍රීඩා පිටිය තුල. පෙත්තම හිතන්නේ යමක් කරන පිටිකරුවා තමයි අශෝක් ප්‍රනාන්දු කියන්නේ. ජයමාලිය වටුන්නේ කොතනද? එතනින් ගොඩ ගන්න පිටිකරුවා තමයි අශෝක් ප්‍රනාන්දු කියන්නේ. ජයමාලි කණ්ඩායමේ අයියමලු 4 දෙනෙක් කණ්ඩායම නියෝජනය කරනවා. ඒ තමයි අශාන් ප්‍රනාන්දු, අශෝක් ප්‍රනාන්දු, මිෂාන් ප්‍රනාන්දු, ශානු ප්‍රනාන්දු. අද ප්‍රනාන්දුලා 3 දෙනෙක් නෑ කණ්ඩායම. දෙන්නෙක් නෑ මම හිතන්නේ ශානු ප්‍රනාන්දු, අශාන් ප්‍රනාන්දු. මේ දෙන්නා නෑ කණ්ඩායම සතුව. කෙසේ නමුත් මිෂාන් ප්‍රනාන්දු, අශෝක් ප්‍රනාන්දු කණ්ඩායම සතුව සිටිනවා. එහෙමනම් ක්‍රීඩා පිටිය තුල නිබව දකින්නේ 18 වෙනි පන්දුවද 19 වෙනි පන්දුවද කියන එක 18 වෙනි පන්දුවේ නිමව අපිට කළ තිබෙන ක්‍රීඩා පිටිය තුල. එහෙමනම් තවත් පන්දුවර 6ක් අතට තිබෙනවා. නෙත්මික තරුෂාන් සූදානම් මීළඟ පන්දුවට පාර දීමට. නෙත්මික තරුෂාන් ජයමාලි කණ්ඩායම සිටින වේගෙන් ගහන පිටිකරුවෙක් තමයි නෙත්මික තරුෂාන්.
මිලක පන්දු පාර තන තිරලා දිගේ මැද අපිට පන්දු ගම කරනවා දාවකයා වේගෙන් ගම කරනවා බලමු මෙන්න දවා ගැනීමක් ආසන්නව තිබෙනවා මෙන්න දවා ගන්නවා ක්‍රීඩා පිටිය තුල 19 පන්දු 19 නිවාඩ පත් වෙලා තිබෙනවා කෙසේ නමුත් ක්‍රීඩා පිටිය තුල පන්දු 19 නිවාඩ පත් වෙලා තිබෙන තවත් හරියටම පන්දු වර 6ක් තිබෙනවා මන්ද ලකුණු සටහන් කරන මහත්මයි මායි සමග මම හිතන්නේ යම් කිසි ක්‍රීඩා පිටිය තුල මම හිතන්නේ පොඩ්ඩක් එහා මෙහා වෙනවා කරන්නද යන්නේ ක්‍රීඩා පිටිය තුල තවත් හරියට පන්දු වර 6ක් තිබෙනවා දැන් 19 වෙනි පන්දුව තමයි නිවාඩ පත් වෙලා තිබෙන්නේ ක්‍රීඩා පිටිය තුල තවත් හරියටම පන්දු වර 6ක් තිබෙනවා මේ පන්දු වර 6 තුල අශෝක් ප්‍රනාදුලා මේ ක්‍රීඩා පිටිය තුල සිටිනවා කියන එක මම විශ්වාස කරනවා බලමු අශෝක්ලා තව ලකුණු කීපයක් මේ ක්‍රීඩා පිටිය තුල ලබා ගනීවි කියන එක මම විශ්වාස කරනවා මන්ද දවසන් පන්දු කීපය තුල අපි සිටින්නේ කැඳවාගෙන යනවා නිසංක කුමාරව අපි අවසන් මහා තරගයට යනවා නම් ජාතික සූරතා තරග මාලාවේ මෙයා තමයි අපි අරගෙන යන්නේ මෙයා තමයි අපි පරාජිත තරගයේ ජයග්‍රහණය කර අරගෙන යන්නේ නිසංක කුමාර මිලක පන්දු පාර රකින්න අවස්ථාව නැහැ දෙවනි වතාව රකින්න පන්දුව කඩුව අතර බාර කරනවා කෙසේ නමුත් නිසියාකාරව කසු මදුලංග පුහාමි ගැලවෙන්නට අවස්ථාවක් නැහැ මම හිතන්නේ පසුපස් පන්දු රකින්න ඊටම තනින් මේ පන්දුව අරගෙන ඇගේ දවටත්දී ඡායමාලි කණ්ඩායමේ තවත් ප්‍රබල පිටිකරුවෙක්ගේ පිටවැටීමයි නිසංක කුමාරගේ පිටවැටීමයි දැන් සිදු වෙලා තිබෙන්නේ පන්දු අර 25කට සීමා වෙලා තිබෙනවා දැන් පන්දු අර 20 නිමාවට පත් වෙලා තිබෙනවා තවත් හරියට පන්දු අර 5ක් තිබෙනවා මේ පහට දෙකක් මං ඉල්ලනවා කණ්ඩායමෙන් මේ පහට අපි දෙකක් ගහගත්තොත් මේ තරගයේ තමත් ජය පරාජය කෙසේ වෙතත් හොඳ තරගයක් අපිට වල්පොල සොයරන්ට ලබා දෙන්නට පුළුවන් කියන එක මම විශ්වාස කරනවා මේ පහට අපි දෙකක් ගහගත්තොත් මේ ක්‍රීඩා පිටිය තුල වල්පොල සොයරන්ට හොඳ තරගයක් අපිට ලබා දෙන්නට පුළුවන් කියන එක මේ සඳහා භාගය තුල මම විශ්වාස කරනවා හැමනම් අශෝක් ප්‍රනාන්දු මම කීම ඇසෙනවද ඔයාට ක්‍රීඩා පිටිය තුල අපි පහට දෙකක් අපි අශෝක් ගහගමු මේ ක්‍රීඩා පිටිය තුල ජය පරාජය කෙසේ වෙතත් අපි හොඳ තරගයකට යමු මේ ක්‍රීඩා පිටිය තුල හැමනම් නුවන් පිටෝ පන්දු පිරිනමනවා ඡායමාලි කණ්ඩායමේ අද ආසනීපකාරී තත්ත්වයේ නුවන් මෙන්න පන්දුව අශෝක් ප්‍රනාන්දු දියත් කරනවා මිලක පන්දු පාර තන තිල්ල දිගේ පන්දුව ගලාගෙන යනවා පන්දුව නිශ්චයකාරව රකින්න ලාගේ ගත්තන රසාංගේ නෑ ලකුණයි මෙන්න රසාංග දුහලගෙනවා මෙයා තමයි ඡායමාලි කණ්ඩායමේ සිටින වාසනාවන්ත දාවකයා මෙයා වාසනාවන්ත දාවකයා කියන්නේ පසුගිය වකවානුව තුල ඡායමාලිය පිට සූරතාවෙන් කීපයකට හිමිකම් කියනවා මෙයා තමයි වේගවත් දාවකයා මෙයා තමයි ඉල්ල සූර්යා නාමල් කුරේරා තරගමාලාවෙන් පටන් ගත්තට පස්සේ අපි සීමත් ඇල්බර්ට් පිරිස් ක්‍රීඩා පිටිය තුල සාන්තාන්තනි තරගමාලාවේ මෙයා තමයි ඉල්ල සූර්යා ඒ වගේම තිමිගස් කටුවේ නගර තරු ක්‍රීඩා පිටිය තුල කණ්ඩායමට තරගමාලාවේ මෙයා තමයි හොඳම දාවකයා මෙයා තමයි ඉල්ල සූර්යා බවට පත් උනේ එහෙමනම් අද දිනේ තුලත් තමාගේ දෙපා වරුව ලහිරු රසාංග හොඳට කරලා දෙනවා වල්පොල සොයුරෝ ක්‍රීඩා පිටිය තුල ලහිරු රසාංගගේ දෙපා වරුව ඊටමත් හොඳින් ක්‍රියාත්මක වෙලා තිබෙනවා එහෙමනම් දැන් ජයමාලියට තව 4ක් තිබෙනවා පන්දු මේ 4ට අපි තව එකක් ආවොත් හොඳයි අශෝක් ප්‍රනාන්දු දියත් කරනවා තන තිල්ල දිගේ පන්දුව ගලාගෙන යනවා පන්දුව නිශ්චයාකාරව කටුව අතර බාර කරනවා හැබැයි දවා ගැනීමන්න මේ ප්‍රධාන විනිසුරය දකින්නවා සිදුවෙච්ච දේ එයා හරියට නිරීක්ෂණය කරනවා දන්න දබීගේ පිටකරුවෙක් හැටියට ඔයා සංඥාව නිකුත් කරනවා හැමනම් ක්‍රීඩා පිටිය තුල තුන්වෙනි කඩම ලබාගෙන හමාරයි කියන එක ඔහු දකින්නවා කෙසේ නමුත් පන්දු ඇඟ දවටුනත් මේ නොදබීගේ පිටකරුවෙක් හැටියට මේ ප්‍රධාන විනිසුරයා දැන් තීරණය කරලා තිබෙනවා ක්‍රීඩා පිටිය තුල හැමනම් දකුණු කලාපයේ පන්දු පිරිනමන්න නිශ්චයාකාරව පන්දුව කඩුව අතට බාර කරනවා මේක තමයි දක්ෂතාවය මේ පන්දුව නිශ්චයාකාරව කඩුව අතට ආවේ නැතුව හිටියනම් මේ දාවකයා යමක් කරනවා එහෙමනම් ක්‍රීඩා පිටිය තුල හොඳ පන්දු හොමාරු කිරීමක් සොයුර කණ්ඩායමෙන් අපි දකිනවා එහෙමනම් දැන් පන්දු අර 3යි ක්‍රීඩා පිටිය තුල කණ්ඩායම නියාමකයා පිට ගන්න අතට රෝහන් කුමාර මෙයාව ජයමාලි කණ්ඩායම සිටින මේ වාසනාවන්ත නියාමකයා එදා සීමත් ඇල්බර්ට් පිරිස් ක්‍රීඩා පිටියට ගුවනින් ආවනම් එදා
හෙලිකොප්ටරෙන් බැස්සනම් මෙයා බැස්ස ප්‍රදීප්ෂානක කොළඹගේ සංවිධානය කරපු තරඟමාලා ව්‍යවසන් මහා තරඟයට රාන් කුමාර දියත් කරන මිලක පන්දු පාර උඩ ගුවන් ගතයි පන්දු රකින්න ලූ බදින බලමු පන්දුව නිශ්චයාකාරව රකින්න රහන් කිසිම සුළඟේ ආධාරයක් නැහැ ක්‍රීඩා පිටිය තුල නිසල්මනේ ගමන් කරන ක්‍රීඩා පිටියක් අපි දකින්නේ නිසා පන්දුව උඩ ගියා වැඩි මේකට සුළඟේ තල්ලුව තිබුණා නම් ක්‍රීඩා පිටිය එළියට යන්නට බොහෝ දුරට ඉඩ කඩ තිබුණා කෙසේ නමුත් නිසල්මනේ ගමන් කරන ක්‍රීඩා පිටියක් හැටියට මම දකින්නේ එහෙමනම් පන්දුවාර 23ක නිමාව අපි දකිනවා ක්‍රීඩා පිටිය තුල පන්දුවාර 23ක නිමාව දකිනවා මං ඉල්ලුවේ පහට දෙකක් ඉල්ලුවා තාමත් එකයි ක්‍රීඩා පිටිය තුල ලැබී තිබෙන්නේ දැන් මේ දෙකට එකක් අපි ලබා ගමු මේ දෙකට එකක් අපි ලබා ගමු අශෝක් ප්‍රනාන්දු අද නලි සුරංගගේ අඩුපාඩුව පන්දු පිරිනැමීම තුල මම හිතන්නේ අද නුවන් පිටෝ මේ අඩුපාඩුව පිරිනමනවා ක්‍රීඩා පිටිය තුල නලි සුරංගගේ අඩුපාඩුව එහෙමනම් අශෝක් මේ පිටතන එක ලකුණක් අපි ලබමු මේ පන්දුව තුල අශෝක් ප්‍රනාන්දු කීම සමාප්තයි අශෝක් දැන් ක්‍රීඩා පිටිය තුල පහට දෙකයි මං ඉල්ලුවේ දැන් පහට දෙක ලැබිලා තිබෙනවා එක් පන්දුවක් ඉතුරු වෙලා තිබෙනවා එහෙමනම් මේ පහට දෙක දැන් ක්‍රීඩා පිටිය තුල සමාප්ත කරනවා ජයමාලිය එහෙමනම් දැන් ජයමාලියට පන්දුවාර 24ක් නිමාවටපත් වෙලා තිබෙනවා තව එකක් අපිට අවශ්‍යයි ක්‍රීඩා පිටිය තුල එක් පන්දුවක් තිබෙනවා මේ පන්දුවටත් එක් ලකුණක් අපිට වැදුනොත් යම් කිසි මොහොතකට අපිට තරඟය තව දුරටත් හොඳින් ක්‍රියාත්මක කරන්නට පුළුවන් වල්පොල සොයුරට ඉදිරියෙන් එහෙමනම් අශෝක් ප්‍රනාන්දු සූදානම් වෙනවා මීළඟ පන්දුවට පාර දීමට අවසන් පන්දුවාර 25 තුල ලැබෙන අවසන් පන්දුව මෙන්න නුවන් පිටෝගෙන් ලැබෙනවා අශෝක් ප්‍රනාන්දු මීළඟ උඩගුවන් ගත පන්දුව රකින්නට 1-2-3 මාන බලනවා චමත් සිටනවා තවත් එල්ල පිටිකරණය තුල සිටින දක්ෂ පිටිකරුවෙක් තමයි මම හිතන්නේ එල්ලේ කණ්ඩායමේ වල්පොල සොයුර සතු වෙන තවත් ප්‍රබල ලාභාල පිටිකරුවෙක් තමයි චමොත්තම ඒ උඩගුවන්ගත පන්දුව රකින්න එහෙමනම් ජයමාලි කණ්ඩායමට ලබා දුන්නු පන්දුවාර 25 මේ දැන් නිමාවටපත් වෙනවා ආකාශීය වාසිය